ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නා බිට්ගේන් ඇකඩමිය එකට ඔන්න ඉතින් මම අදත් ඕගුලොන්ට ගෙනල්ලා තියෙන පොකට් ඔප්ෂන් ට්‍රේඩින් පලට්ෆෝර්ම්ගේ 100% විනිින් රේට් ඇත් තියෙන ඇනලයි ස්ට්‍රටජය එක ඉදි වීඩිය කරන්න කලින් ආදර මතක් කරන පල්ල හැතින සබස්ක්‍රබ් බන්න කලික් කල බෙල් අයිකරනගත් ඕල් කල තියගන්න මොකද අපි මේ වගේ වැදගත් ට්‍රේඩිං වීඩියත් දාපු ගම ඒ වෙලාම ඔට නොටිෆිකේෂන් එක එන්න නිසා එහෙන අපි යන් අපේ වීඩියෝ එකට හරි මම ඉන්න මගේ පොකොට ඔප්ෂන් පලට්ෆෝර්ම් එක ඩිමෝ කවුන්් එක ඉතින් වාඩත් පුල මේ විදිර පොකොට ඔප්ෂන් කවුන්ටක් හදාගන්න ම ලින්ක එක ඩිස්ක්‍රපෂන් එක පින්කමට එක දිර දල්තින කමක්ෂන එක ොඩ ලෙසිම කියල ලින්ක කලික් කල ගර පසේ වඩ පුළුවන් රජිස්ට්‍රේෂන වෙලා කවුන්ටක් හදාගන්න ඉට පසවා ඩිමෝ කවුන්ට එකට එන්න ඕන හරි ඉතින් අද මම කියල දෙන්න යන ඇනලයිස් එකට අපිට අවශ්‍යනවා ඉන්ඩිකේටස් දෙක ඉන්ඩිකේටස් දෙක දාගන්න මෙන්න මෙතන අවටන මෙතන ඩොක්ටුනක් කියලා ඔන්නක කලික්කර ගතර පස මෙන්න මෙතන තියෙන තුන්වෙනි අයිකන්න එක අන්නක කලික්කර ගතර පස්සේ වට සාර්ථක මෙතන ඉන්ඩිකේටස් බලාගන්න පුළුවන් අන්න ඉන්ඩිකේට සලින් වාට පේනවා මෙන්න මෙතන ඇලිගේට කියලා ඉන්ඩිකේට එකක් තියෙනවා මෙතන උඩම අන්න ඕක එක පාර ක්ලික් කරගන්න ඊට පස්සේ මෙතන පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා RSI කියලා ඉන්ඩිකේටර් එකක් අන්න ඔය දෙක ක්ලික් කරගන්න ඕන. හරි ඊට පස්සේ එහෙම ක්ලික් කරගත්තට පස්සේ වට පේනවා මෙන්න මේ විදිහට මාකට් එකේ ඉන්ඩිකේටර් එකයි මෙන්න මෙතන RSI ඉන්ඩිකේටර් එක වැටලා තියෙනවා. ඉතින් මෙතන ඇලිගේටර් ඉන්ඩිකේටර් එක වාට ඉන්ඩිකේටර්ස් දෙකේම වාට ඉන්පුට් එක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. මෙන්න මෙතන තියෙන ඇලිගේටර් ඉන්ඩිකේටර් එක මෙන්න මෙතන පෙන්සිල් අයිකන් එකක් අන්න ඒක ක්ලික් කරගන්න ඕන. අන්න ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙතන ඉන්පුට් ටික දාලා තියෙනවා. ඉතින් ඉන්පුට් ටික පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. මෙතන ලිප්ස් ෂිෆ්ට් එක එකක් දාගෙන තියෙනවා. ලිප්ස් පීරියඩ් එක 3ක් දාගෙන තියෙනවා. ජෝ ෂිෆ්ට් එක 5ක් දාගෙන තියෙනවා. ජෝස් පීරියඩ් එක 13ක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මේ ටී පීරියඩ් එකයි ටී ෂිෆ්ට් එකයි 5යි 8යි දෙක දාගෙන තියෙනවා. මාත් එක්ක මෙහෙම වෙනස් කරගන්න. ඊට පස්සේ මෙතන එහා පැත්තේ ඔයාලට පේනවා ස්ටයිල් කියලා තියෙනවා. මෙන්න මේක ස්ටයිල් කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. මෙතන ටීත් කියන එක මම මෙතන ඩිසේබල් කරලා තියාගන්නවා. ඊට පස්සේ මෙතන ලිප්ස් එකට ගියාට පස්සේ කාලයක මං කොළම තියාගන්න. ඊට පස්සේ මේ ලයින් විත් එක ලයින් එකේ මහත තමයි ඔය ලයින් විත් කියන්නේ. මම මෙතන 2px කියලා දාගෙන තිනවා. ඊට පස්සේ මෙතන ජෝස් එකෙත් මම මෙතන පාට ඒකේ පාට පොඩ්ඩක් මාරු කරගෙන තියෙනවා රතු වලට මාරු කරගෙන මෙතන ලයින් විත් එක 2px දාගෙන තිනවා. ඊට පස්සේ මම මෙතන සේව් බටන් එක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන RSI ඉන්ඩිකේටර් එක පෙන්සිල් අයිකන් එක අන්න ඔක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන පීරියඩ් එක මම 15ක් දාගෙන තිනවා. 15ක් දාගන්න. ඊට පස්සේ ස්ටයිල් වලට ගියාට පස්සේ මම මෙතන මේ ඉන්පුට් දෙක මේ 70යි 30යි කියන ඉන්පුට් දෙක ඩිසේබල් කරලා තියාගන්නවා. මේන් ලයින් එකේ අරකේ වගේම කොළ පාට තියෙනවා. මම ඒක 2px වලට දාගෙන තියෙනවා. මෙතන අනිත් මේ 50 කියන තැන මම ඒ ඉන්පුට් එක රතු පාට කරගෙන තියෙනවා. මේ රතු පාට කරගෙන මෙතන ලයින් විත් එක 2px දාගෙන තියෙනවා. මෙතන opacity එක මම වැඩිම කරගෙන දාලා තියෙනවා. ඔන්න ඔය විදිහට වඩ පුළුවන් සාර්ථකව ඉන්ඩිකේටර්ස් දෙකේ ඉන්පුට් එක මාරු කරගන්න. හරි ඊට පස්සේ ඔයා කරගන්න ඕන මේ මාකට් එකේ ටයිම් ෆ්‍රේම් එක පොඩ්ඩක් වෙනස් කරගන්න. ඉතින් ටයිම් ෆ්‍රේම් එක වෙනස් කරගන්න ඔයාට ඩොට් තුනම ක්ලික් කරගන්න වෙනවා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙන පළවෙනිම අයිකන් එක අන්න ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මේ එහා පැත්තෙන් ඔයාට පේනවා ටයිම් ෆ්‍රේම් කියලා එකක්. අන්න ඒක ක්ලික් කරගත්තාට පස්සේ මෙතන 15 සෙකන්ඩ් කියන්නේ එක කැනලක් හැදෙන්න යන කාලය තමයි ඔය දාලා තියෙන්නේ. මෙතන තප්පර 5 තප්පර 10යි මෙතන දවසේවත් තියෙනවා පැයේවත් තියෙනවා. ඔයාට මෙතන තප්පර 15ක ට්‍රේඩ් එකක් තමයි මාකට් ටයිම් ෆ්‍රේම් එක තමයි දාගන්න ඕන. ඊට පස්සේ ඔයා එතන සේව් බටන් එක දීලා මෙන්න මෙතන ටයිම් එක වෙනස් කරගන්න ඕන. ටයිම් එක වෙනස් කරගන්න ඕන තප්පර 45කට තප්පර 45කට ඔයා මෙතන වැඩි කරගන්න ඕන. තප්පර 45 ට්‍රේඩ් එක තමයි දැන් දාගන්න යන්නේ. හරි දැන් ඊට පස්සේ මම මෙතන මාකට් එක තෝරගන්නවා. අපිට ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන් විදිහට. ඉතින් ට්‍රේඩ් එකක් දාගෙන ඉවරලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. අයි මම මේ ට්‍රේඩ් එක දැම්මේ කොහොමද ඇනලයිස් එක මම හරියටම කරේ කියලා. ඔයාට පේනවා මම මාකට් එකක් තෝරගෙන තියෙනවා. දැන් මම මෙතනින් දාගන්නවා buy trade එක. හරිද? මම කියන්නම් දැන් ඇයි මම buy trade එකක් දාගත්තේ කියලා. ඔයාට පේනවා මේ ලයින්ස් දෙක මේ මාකට් එකේ තියෙන ලයින්ස් දෙක මෙන්න මේ ලයින්ස් දෙක මෙහෙම ඇවිල්ලා මේ රතු පාට ලයින් එකේ මේ රතු පාට ලයින් එක මේ කොළ පාට ලයින් එක ක්‍රොස් වෙලා මෙන්න මෙහෙම උඩට ගියා. අන්න උඩට ගියත් එක්කම තමයි මම මොකද කරගත්තේ මම දාගත්තේ buy trade එකක්. ඒත් එක්කම ඔයාලට පුළුවන් මේ පල්ලෙහෙන් මෙන්න මේ වගේ පොයින්ට් එකේ ඔයාලට බලා ගන්න මේ පොයින්ට් එකෙත් මේ රතු පාට කැන්ඩල් එක මොකද වෙලා තියෙන්නේ? මේ රතු පාට ලයින් එක මොකද වෙලා තියෙන්නේ? කොළ පාට ලයින් එක කොළ පාට ලයින් එක ක්‍රොස් කරගෙන උඩට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට මාකට් එකේ මේවා ඒ වගේ තැනකින් ඔයාලට පුළුවන් buy trade එකක් දාගන්න. ඊට පස්සේ අනිවාර්යෙන්ම මේ trade එක profit වෙනවා කියලා ඔයාලට විශ්වාසයක් තියාගන්න පුළුවන්.
හරි දැන්වා දැක කොහොමදේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගත්තේ කියලා ඔට පුලන් මෙන්න මේ හරි නොට පුලන් මෙන්න මේ විදිහට ඒ වගේ තැනකින් ට්‍රේඩ්ඩක් දාගත්තම තවට පුල මාකට එක පිට පස්සට යාලක් පස්සේ අට පුලා ඒ වගේ තැන් ගොඩක් බලාගන්න ට ට්‍රේඩ්ඩක් දාගතර පසේ ප්‍රොෆිට් කරගන්න පුළුවන් ඒ වගේ තැන්මින් මේ වගේ තැනකින් අට පුලා මෙන්න මේ වගේ තැනකින් පොඩ්ඩල්ලයි කොල පාට ලයින්න එක අපපුන ගමන් අට පුළුවන් ට්‍රේඩ් ඇත්දාගන්න ඒ වගේ ට්‍රේඩ් අත්දාගත්තර ගමන් අට පිට මේ මාකට එක අප් වෙලා තින අන්නේ වගේ තැනක වාට පුලන් ඒ වගේ පොයින්ට්හකින් අනිවාරයම වගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගන්න හරි ඉතින් අද ඇනලයිස්සකවාට හරියට තේරෙන් ඇති කියලා හිතනවා ඉති මොනා හරි ප්‍රශ්න තියනවන වාට පුළුවන් අපි කමින් ශික්ෂණගේ පල්ල කමෙන්ට දාගන යන්න ඉතින් ඕනම කමෙන්ටකට ඕනම් ප්‍රශ්නය මම ඕනම් ප්‍රශ්නයකට මම උත්තර දෙෙනවා අයිතින් අදට වීඩිය කොච්චරයි ඉහනම් අපි තවත් වීඩියකින් හමුුවමු